ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයත් ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න කැමති නම් එහෙම නැත්නම් අපිලිවෙලට ෆ්ලෝ එකක් නැතුව ඉගෙන ගත්ත නිසා ක්ලැරිටි එකක් නැත්නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. අතට මේක බිගිනර් ෆ්‍රෙන්ඩ්ලි කෝස් එකක්, වීඩියෝ සීරීස් එකක්. මේ තමයි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද ක්‍රිප්ටෝ කියන්නේ, අතරම මේක සූදුවක් වගේ දෙයක්ද, අතර මේකෙන් කොයි විදිහටද earn කරන්න පුළුවන් මේ වගේ දේවල් තමයි අද දවසේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඊට පස්සේ වීඩියෝ සීරීස් එකක් විදිහට දිගටම ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන පිළිවෙලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කතා කරත් මොකක්ද මේ ක්‍රිප්ටෝ කරන්සිස් කියලා කියන්නේ කියන එක ගැන. අපි හැමෝම දන්නේ මදර් කොයින් එක තමයි BTC නැත්නම් බිට්කොයින්. හැමෝම ගොඩක් වෙලාවට ක්‍රිප්ටෝ කිව්වම කතා කරන්නේ බිට්කොයින් එක ගැන. නමුත් මීට වඩා ගොඩක් ක්‍රිප්ටෝ කරන්සිස් අද ෆීල්ඩ් එකේ තියෙනවා. ඉතින් මේක ඩිජිටල් කරන්සි එකක්. ඒ කියන්නේ අපි කාලෙකට කලින් ෆියට් මනි ඒ කියන්නේ කෑෂ් පාවිච්චි කරා. ඒකේ තිබිච්ච යම් යම් අපහසුතා නිසා ඊට පස්සේ කාඩ් පාවිච්චි කරන්න ගත්තා. දැන් අපි ඒකේ තියෙන යම් යම් අපහසුතාවලට සොලියුෂන් එකක් විදිහට තමයි මේ ඩිජිටල් කරන්සිස් කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් AI ටෙක්නොලොජි එක වගේම මේකත් ඉමර්ජින් ටෙක්නොලොජි එකක් නිසා ඉදිරියට මේකේ තව වැඩිපුර යූසේජ් එකක් තව දේවල් මේකට එකතු වෙයි කියලා අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේක මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා කරන ඩිසෙන්ට්‍රලයිස් මෙතඩ් එකක්. මේක ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක්. ඒක ගැන කතා කරනවා නම් ඒක සෙපරේට් ටොපික් එකක් වෙන නිසා දැනට මේක ඩිජිටල් කරන්සි එකක් කියලා අපි කතා කරමු. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ ගැන කතා කරද්දී ගොඩක් අය කතා කරන්නේ ට්‍රේඩින් ගැන. නමුත් ට්‍රේඩින් වලට වඩා අතර මේකේ තව වැදගත්කම් ගොඩක් තියෙනවා. මේකෙන් earn කරන methods ගත්තාම passive active කියන income sources දෙකෙන්ම earn කරන්න පුළුවන් විදිහේ ගොඩක් opportunities මේකේ තියෙනවා. නමුත් ගොඩක් අය මේකෙදි කතා කරන්නේ ට්‍රේඩින් ගැන නිසා අපිත් මෙතනදී emphasize කරන්නේ ට්‍රේඩින් ගැන. නමුත් ට්‍රේඩින් කියන දේත් අතරම ක්‍රිප්ටෝ වලටම ආවෙනික දෙයක්වත් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා වගේ forex වල එහෙම නැත්නම් commodities, indices මේ ඕනම එක මේ ඔප්ෂන් එක තියෙනවා, ට්‍රේඩ් කරනවා කියන ඔප්ෂන් එක තියෙනවා. ඉතින් අපිට අතර මේක වැදගත් වෙන්නේ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න. ඒක ට්‍රේඩ් කරද්දී ඔයා 9 to 5 ජොබ් එකක් කරන කෙනෙක් නම්, සයිඩ් හසල් එකක් හොයන කෙනෙක් නම් ඔයාට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඔයාගේ කැමැත්ත මත පාවිච්චි කරලා ඇඩිෂනල් ඉන්කම් එකක් හරි එහෙම නැත්නම් කාලෙත් එක්ක මේක මේන් ඉන්කම් සෝස් එක කරගන්නවා නම් එහෙමත් ඔපචුනිටි එකක් මේකෙදි තියෙනවා. සාමාන්‍ය විදිහට කියනවනම් මේක ඔයාලට ආයෝජන මාර්ගයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අදකොට ගොඩක්ම අය අහන්නේ ඇත්තටම ක්‍රිප්ටෝ කියලා කියන්නේ මේ සූදුවක් වගේ දෙයක්ද කියන එක. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඒ වගේ කරන්න කැමති නම් ගැම්බ්ලින් කරන්න කැමති කෙනෙක් නම් ඔයාලට මේක ඒ විදිහටත් කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කතා කරන්නේ යන්නේ ඒ විදිහට නැතුව long term journey එකක්. කොහොමද අපි හදාගන්නේ, අපි කොහොමද ඒක money management, risk management, psychology, technical analysis මේ හැමදේම එකතු කරලා ප්‍රොෆෙෂනල් විදිහට මේක ගැම්බ්ලින් එකක් විදිහට නොවි කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අපි ફોකස් කරන්නේ. ඉතින් ඇත්තටම කියනවනම් මේක ගැම්බ්ලින් එකක් නෙමෙයි. world widely ගත්තත් මේ ට්‍රේඩ් කියන ඔප්ෂන් එක කරන අය ගොඩක් ඉන්නවා. ක්‍රිප්ටෝ වල නැත්නම් ක්‍රිප්ටෝ කියන්නේ forex වගේ එහෙම නැත්නම් stocks ඒ වගේ මාකට්ස් එක ගත්තාම හරිම චූටි අලුතෙන් ආපු platform එකක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒවට සාපේක්ෂව මේක අලුත්. ඒ නිසා තමයි මේක තවදුරටත් දියුණු වෙවි ඉස්සරහට යන්නේ. නමුත් ඔය කොයිම විදිහක තියෙන ට්‍රේඩ් එකක් වුණත් ට්‍රේඩ් කරනවා කියන එක ගැම්බ්ලින් විදිහට නැතුව මේක ප්‍රොෆෙෂනල් විදිහට කරන්න පුළුවන්. world widely ඒවට උදාහරණත් ඕන තරම් තියෙනවා. ගොඩක් අය හිතන්නේ මේක මේ quick money concept එකක් කියලා. ඒ කියන්නේ පොඩි ගාණක් අද ආයෝජනය කරලා හෙට වෙද්දි luxury lifestyle එකක් ගත කරන්න පුළුවන් වගේ අයිඩියා එකක් සමහරුන්ගේ අතරම තියෙනවා. ඒත් ඇත්තම reality එක ඒක නෙවෙයි. මේක එහෙම quick money වත් easy money වත් ඒ වගේ දෙයක් නෙවෙයි. මේකත් සාමාන්‍ය ඉකොනොමි එකේම එක part එකක්. සාමාන්‍ය ඉකොනොමි එකක් poor become poorest, rich become richest කියන concept එක මත තමයි හැදෙන්නේ. මේ market එකත් ඒ විදිහටම තමයි. ඒ නිසා තමයි මේකේ risk එකක් තියෙන නිසා තමයි ඔයාලට මේක කරනවා නම් හොඳ knowledge එකක්, experience එකක් ඕනේ වෙන්නේ මේ වගේ දෙයකට invest කරන්න කලින්. ඉතින් අර මං කිව්වේ මේකේ තියෙන ලොකුම misconception එක තමයි මේ ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ එක දවසින් එක රැයින් ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එකක් හම්බ වෙනවා කියන එක නැහැ. ඒක එහෙම නෙවෙයි. මේක ඇත්තටම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා වගේ දෙයක් තමයි. ඒ ඩෙඩිකේෂන් එකම තියෙනවා. කරන්න ඕනේ විදිහ වෙනස් වුණාට ඒ විදිහම කැපකිරීමක් කරන්න ඕනේ. මුලින් පොඩි ප්‍රොෆිට්ස් තමයි වලට ගන්න වෙන්නේ. ඊට පස්සේ තමයි කාලෙත් එක්ක ඒක ග්‍රෝ කරගෙන යම් තැනකට අවිලා ස්ටේබල් වෙන්න වෙන්නේ. එහෙම නැතුව මේක එකපාර සල්ලි හම්බ කරන්න පුළුවන් මැජික් එකක් වගේ දෙයක් නෙවෙයි. මේක හරිම සාමාන්‍ය සරල දෙයක්.
සරලවම මේකෙදි වෙන්නේ අර අපි සාමාන්‍ය 100ට අරන් 200ට විකුණනවා වගේ දෙයක් තමයි. ඒ කියන්නේ අඩු ගාණෙන් අරගෙන වැඩි ගාණට විකුණලා ඒකෙන් ලාභයක් හොයනවා කියන එකම තමයි මෙතනදි වෙන්නේ. නමුත් මේක තව පොඩි පොඩි ඔප්ෂන්ස් තියෙනවා. ඒක කරන්න පුළුවන් විදිහවල අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු සරලවම. ඒක තමයි බිස්නස් එකකදී වෙන්නේ කොහොමද? ඒ වගේ දෙයක් තමයි අතරම මෙතනදි වෙන්නේ. එතකොට ඊළඟට ගොඩක්ම අය අහන්නේ අතරම මේකෙන් කීයක් හොයන්න පුළුවන්ද වගේ ප්‍රශ්න. හැබැයි ඒක ඇත්තටම උත්තරයක් නැති ප්‍රශ්නයක්. මොකද ඒක හරිම සබ්ජෙක්ටිව් දෙයක්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ මත. මේකෙන් හම්බ කරන විදිහ ගැන කියනවා නම් මෙතනදී ඔයා හම්බ කරන්න නම් ඔයාගේ සල්ලි රිස්ක් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මම මේ දාලා තියෙන එක්සැම්පල් එක අරන් පැහැදිලි කරනවා නම් ඔයාට ඩොලර්ස් 1000ක් හොයන්න ඕන නම් මම USDT කියන ස්ටේබල් කොයින් එක ගැන අපි පස්සේ කතා කරමු. දැනට ඩොලර්ස් කියලා මම එක්ස්ප්ලেইন කරනවා නම් ඔයාට ඩොලර්ස් 1000ක් හොයන්න නම් ඔයා ඩොලර්ස් 500ක් රිස්ක් කරන්න ඕනේ. එතකොට හිතනවා ට්‍රේඩ් 10ක් දානවා. ඒ 10න් 7ක් තමයි හරියන්නේ. එතකොට 3ක් වැරදෙනවා. ඒ කියන්නේ මේ 7 හරියද්දී ඔයාට USDT ඩොලර්ස් 7000ක් ඇවිල්ලා 1000 ගානේ අර වැරදිච්ච 3ට 500 ගානේ 3ක් ඔයාගෙන් අයින් වෙලා ඔයාගේ සල්ලි නැති වෙලා. එතකොට අපි සාමාන්‍යයෙන් මේකෙදි monthly හරි day හරි profit එක කියලා අපි සලකා බලන්නේ අර හම්බෙච්ච 7000න් අපිට නැති වෙච්ච 500 තුනේ 1500 අඩු කරලා monthly profit එක per month 5500ක් විදිහට තමයි එන්නේ. මේකෙදි profit එක අපි ගන්නෙ මෙන්න මේ විදිහට. එහෙම නැතුව දාන හැම ට්‍රේඩ් එකම හරියන 100% win rate එකක් තියෙන එහෙම ට්‍රේඩර් කෙනෙක් world widely වත් මම කිසිම platform එකක් use කරන කෙනෙක් මම personally දැකලා නැහැ. මොකද මේකේ තියෙන future prediction එකක් technical analysis base කරගත්ත prediction එකක්. එතකොට යම් ප්‍රතිශතයක් අපි බලන්නේ probabilities possibilities. එතකොට ඒකත් එක්ක අනිවාර්යයෙන්ම වැරදීමේ ප්‍රතිශතයක් තියෙනවා. නමුත් අපේ win rate එක වැඩි නිසා අපි මාසයේ අන්තිමට හරි දවසේ අන්තිමට හරි මේ විදිහට යම් කිසි ලාභයක් අරගෙන තමයි මේක තමයි අතරම මෙතනදී හම්බ කරන විදිහ. දැන් මේ විදිහට හම්බ කරගන්නත් ඔයාලා ළඟ කැපිටල් එකක් තියෙන්න ඕනේ. ඔයාලා ළඟ 1 මිලියන් තියෙනවා නම් ඔයාට মালටි මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන්. ටෙක්නිකල් ඇනලිසිස්, සයිකොලොජි, එක්ස්පීරියන්ස් මේ ඔක්කොම තියෙනවා නම්. එතකොට එහෙම නැත්නම් ඔයාලගේ තියෙන්නේ කැපිටල් එක ඩොලර්ස් 1000ක විතර නම් ඒකට ප්‍රොපෝෂනේට්ලි තමයි ඔයාට ප්‍රොෆිට් එක හම්බ වෙන්නේ. සහ මොකක්ද යූස් කරන ටෙක්නිකල් ඇනලිසිස් එක රිටේල් මෙතඩ් එකක්ද එහෙම නැත්නම් ICT SMC එලියට් මේ වගේ පොඩක් ඇඩ්වාන්ස් මෙතඩ් එකක්ද ඒ කියන ඔයගේ ස්ට්‍රැටජි එක මත එතකොට ඔයා මොන වගේ ට්‍රේඩර් කෙනෙක්ද දවසකට එක ට්‍රේඩ් එකද දාන්නේ දවසකට ට්‍රේඩ් කීපයක් දාන ස්කැල්ප් කෙනෙක්ද එහෙම නැත්නම් මාසෙකට මේක ට්‍රේඩ් එකක් විතරක් දාන ස්විංග් ට්‍රේඩර් කෙනෙක්ද ඔය විදිහට ඔයා වෙනුවෙන් සිලෙක්ට් කරගන්න මෙතඩ් එකත් එක්ක මේ හැමදේම ඩිපෙන්ඩ් වෙනවා කොච්චරක් හම්බ කරනවද කියන එක ඩිපෙන්ඩ් වෙනවා එතකොට අනිවාර්යෙන් ඔයා මෙතනදී ඔයාගේ සල්ලි තමයි රිස්ක් කරන්නේ ඒ නිසා මෙතන රිස්ක් එකක් තියෙනවා වගේම සයිකොලොජිකලිත් මෙතන කන්සිඩර් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන අපි ඉදිරියට කතා කරමු. සරලව මේ විදිහට තමයි මේකෙන් කෙනෙක් ප්‍රොෆිට් කරන්නේ. එහෙම නැත්නම් මේක මැජික් එකක් වගේ සිද්ධ වෙන දෙයක් නන් නෙවෙයි. ට්‍රේඩින් කියන එක ගත්තාම දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මේක 100ට අරගෙන 200ට දෙනවා වගේ ඒක තමයි මෙතනදි සිද්ධ වෙන්නේ කියලා පොඩි බිස්නස් එකකදී වගේ. ඉතින් ඒක විදිහම තමයි. නමුත් මේජර් ට්‍රේඩින් මෙතඩ්ස් ගොඩක් තියෙනවා. අපි එතනදී ගොඩක්ම ස්පොට් ඇන්ඩ් ෆියුචර් ට්‍රේඩින් කියන එක තමයි එම්ෆසයිස් කරලා කතා කරන්නේ. මේ දෙකෙත් පැහැදිලි වෙනසක් තියෙනවා. සරලව පොඩි උදාහරණයකින් ඔයාලට දලා අදහසක් ගන්න එක්ස්ප්ලেইন කරොත් ස්පොට් එකේදී කරන්නේ ඔයාලඟ ඩොලර්ස් 1000ක් තියෙනවා නම් ඒකෙන් අපි හිතමු චොක්ලට් ගන්නවා කියලා විකුණන්න. ඔයා ඩොලර්ස් 1000න් චොක්ලට් අරගෙන විකුණනවා. එතකොට ඒ ගන්න චොක්ලට් ටික ඔයාගේ. නමුත් ෆියුචර් ට්‍රේඩින් වලදී වෙන්නේ ඔයාලඟ තියෙන ඩොලර්ස් 100යි. ඔයාට සල්ලි මදි. එතකොට ඔයා කරන්නේ 10x leverage එකක් යූස් කරනවා. ඒ කියන්නේ හිතන්නේ යාළුවෙක්ගේ සල්ලි අරගෙන ඔයා ඩොලර්ස් 1000ක් හදා ගන්නවා. ඒකල එකෙන් චොක්ලට් ගන්නවා. නමුත් ඒ ගන්න චොක්ලට් එකේ හැබෑම අයිතිය ඔයාට නෙවෙයි තියෙන්නේ. එතකොට එතනදී රිස්ක් එකක් තියෙනවා. එතකොට මේ ට්‍රේඩින් මෙතඩ්ස් දෙක ගැන කතා කරොත් ගොඩක් අය ෆියුචර් ට්‍රේඩින් රිස්කි කියලා කියනවා. ඔව් ඇත්ත ඒක රිස්කි. නමුත් ඔයාට යුටිලයිස් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ලෙවරේජ් එකක් යුටිලයිස් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් මේකෙනුත් සාර්ථක වෙන්න පුළුවන් නිසා මගේ පර්සනල් ඔපිනියන් එක මම මේ කියන්නේ එහෙම leverage එකක් use කරනවා කියන එක ඇත්තටම නරක දෙයක් නෙවෙයි. මොකද ඔයා ළඟ තියෙන ඩොලර් 100ක් නම් ඔයා 10x leverage එකකින් ට්‍රේඩ් එකක් දානවා කියලා කියන්නේ 100 වැඩි කිරීම 1000ක් විදිහට තමයි මාකට් එකට දාන්නේ. එතකොට ඔයාට එන profit එක එන්නේ 1000ක් විදිහට. වැරදිලාවත් ට්‍රේඩ් එක loss වුණොත් ඔයාට දරා ගන්න වෙන loss එකත් අර 1000ට තමයි සමානුපාතික වෙන්නේ. එතකොට ඒක utilize කරන්න ඕනේ. හරියට කියනවා නම් දැන් මේ ලෝකයේ ගොඩක් වෙලාවට ධනවත් වෙච්ච ඕනම කෙනෙක් තමන්ගේ සල්ලි වලින් ඉන්න මේ ගොඩක් වෙලාවට ධනවත් වෙන්නේ. අපිට ගයක් හදාගන්න ඕන නම් සල්ලි එකතු කරලා හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට බැංක් ලෝන් එකක් අරගෙන ඒකෙන් ගයක් හදලා ඒකේ රෙන්ට් එකට දීලා ඒ රෙන්ට් එකෙන් අපිට ගයක් හදාගන්නත් පුළුවන්. එතකොට
අන්න ඒ විදිහට මේක යුටිලයිස් කරගෙන පාවිච්චි කරලා අත්‍තරම ෆියුචර් ට්‍රේඩින් කියන්නේත් කරන්න පුළුවන් දෙයක්. ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ තමන්ගේ සල්ලි වලින් තමන්ගේ ගන්න පුළුවන් ප්‍රමාණයෙන්ම අරගෙන අර මං කිව්වා වගේ කරන එකක්. මේ ගැන වැඩිදුර අපි ඉදිරියට කතා කරමු. නමුත් ස්පොට් ඇන්ඩ් ෆියුචර් ට්‍රේඩින් ගැන තමයි ගොඩක් අය ට්‍රේඩින් කියන ටොපික් එකේදී කතා කරන්නේ. එතකොට ඊළඟට ගොඩක් අය මේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එකේ කතා කරන වචනේ තමයි බයිනන්ස් කියලා කියන්නේ. මේක ගැන නම් ගොඩක් අයට අවබෝධයක් තියෙනවා සහ මේ ට්‍රේඩ් කරන්න නැති අයත් බයිනන්ස් account හදාගෙන ඒක use කරනවා ට්‍රේඩින් වලට අමතරව. ඉතින් බයිනන්ස් කියලා කියන්නේ එක exchange house එකක්. මීට අමතරව ගොඩක් exchange houses තියෙනවා. මේක තමයි popular සහ ගොඩක් අය මුලින්ම use කරන්න පටන් ගන්නේ බයිනන්ස්. එතකොට මේකේදී අර බැංකුවක වගේ ඒ කියන්නේ ඔයාගේ මුදල් ගනුදෙනු සිද්ධ වෙන බැංකුවක් හරහානේ ඒ වගේ තමයි බයිනන්ස් එක ඔයා account එකක් create කරගත්තාම මේක හරහා තමයි ඔයාට trade කරන්න platform එක buy sell කරන්න අවස්ථාව සලසා දෙන්නේ මේක හරහා. cryptocurrency කියන්නේ decentralized වෙනාට අතරම exchange house එකක් කියන්නේ centralized. ඒ කියන්නේ ඔයාගේ details අර බැංකුවක තියෙනා වගේම ඔයාගේ ID copies වගේ විස්තර තියෙනා වගේම බයිනන්ස් එකේ ඔයාට ඒ විස්තර දීලා තමයි account එකක් create කරගන්න වෙන්නේ. ඉතින් සරලව මේක පාවිච්චි කරලා තමයි හැමෝම ට්‍රේඩ් කරන්නේ. අතරම එතකොට ට්‍රේඩින් කියලා කියන්නේ අපිට අද පටන්ගෙන හෙට කරන්න පුළුවන් වගේ දෙයක් නෙමෙයි. හොඳ අධ්‍යයනයක් එක්ක එන්න ඕන දෙයක්. මොකද මේකේ සැලකිය යුතු රිස්ක් එකක් තියෙනවා. ඒ වගේම මාකට් එක අපිට එහෙම නිකන් සල්ලි දෙන්න ලෑස්ති වෙලා ඉන්න තැනක් නෙවෙයි. ස්ට්‍රැටජිකලි අපේ සල්ලි ගන්න බලාපොරොත්තු ඉන්න තැනක් නිසා සාමාන්‍යයෙන් ග්ලෝබල් ස්ටැටිස්ටික්ස් වල හැටියට 70%ක් 80ක් විතරම ට්‍රේඩර්ස්ලා මේකෙන් ඒගොල්ලන්ගේ සල්ලි නැති කරගන්නවා. සහ සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන එන අය මුල් මාස 6 ඇතුළත නවත්තන අයගේ ප්‍රතිශතය වැඩි කියන එක තමයි රිසර්ච් වලින් සඳහන් වෙන්නේ. ඒ නිසා අතර මේක හොඳ අධ්‍යයනයක් කරලා කොන්ෆිඩන්ස් උත් එක්ක ඒ වගේම ඔගේ සයිකොලොජි එකත් හදාගෙන කාලෙත් එක්ක කරන්න ඕන දෙයක් මිසක් මේක මේ එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එහෙම ඉතින් මේ ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පොඩි අවබෝධයක් තමයි දුන්නේ ක්‍රිප්ටෝ කියන එක ගැන. හරි අයිඩියා එකක් නැති කෙනෙක්ට මේ මොන වගේ දෙයක්ද කියලා සරලව දැනගන්න තමයි මේ වීඩියෝ එක ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට අරගෙන ඉන්නේ. මෙතනින් පස්සේ one by one in depth මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.